දැන් ඔබතුමා කිව්ව ඉදිරි කාලසීමාව තුළ තියෙන පුරෝකතනවලට අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්. බැයි වගේම තමයි මේ කාලසීමාවේ තියෙන කැලබිලි ස්වභාවයන් නිර්මාණය වීම ප්‍රවණතාවත් එක්ක එක ඕනම් වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන් කියලා. දැන් ඔබේ දීර්ඝකාලින අත්දැකීම් එක්ක මං කැමති යම්කිසි ජනතාවට දැනුවත් කිරීමක් කරන්න මොනවගේ තත්ත්වයක් ඉදිරි සති දෙක තුළ අපි අපේක්ෂා කරන්න ඕන නැත්තම් වහින එක අඩුවෙනවා කිවමත් තියෙන සැලකිල් අඩුවෙන්න්න පුළුවන්. ඇත්තම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ඉස්සල්ලා පඩික්ෂන් එක දුන්නේ ගනිත ආකෘතියෝලින් හැබැයි මං ඒ වෙලාවෙත් පැදිව පිව කලින්දු ඒකැන අපි දන්නවා වායගෝලය වෙනස් වෙනවා. තොට ඒ අනුව තමාව ඒ කැලමෙන ස්වභාවල් ඉස්මතු වෙන්නේ. තර මේ වන විට අපිට පැහැදිලිය පේනවා ලංකාවට ගිනිකොන දිසාවෙන් හැමදාමිතින් තියෙන බෙංගාල බොක්ක තොට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායිගෝලේ කැලබෙන බතිය ඒක අපි කියන පහල වායිගෝලේ කැලබෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැලබෙන ස්වභාවයක් එනකොට තමා ඒ අවටට ඉතුරු ජලවාස්ප එතෙට රැස්වෙන්නේ. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. හොඳට අපේ වින් ප්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. තර මගේ එක්ස්පිරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා මේක අනුව මොනහරි වෙනස්වීමක් එකැනේ ඩියවලොප්මන්ට් එකක් තියෙනවා හැබැයි තාම අපිට කියන්න බෑ ගමන් මාර්ගයක හටද කියන එක හැබැයි ගොඩක් මේක තියෙන තැන අනුව අපිට මේක වක්්‍ර බල පෑමනක් ලංකාවට තියෙනවා. එතකොට දැනේ එම ගත්තු පර්ශාපතනය ඉහලෑම ඉහලෑම අනිවාරයෙන් වෙනවා ඒක දැනටත් අපි ප්‍රකාශ කර ඒකන 14වින් දැම් පස්සේ ඒගැන මේ හෙට නිද්ද වැදාහතරම හරියට මොක වෙනවා නෙවෙයි නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒගැන උදේ කාලෙත් වර්ෂාවතන ලැබීමේ හැකියවන්තියනවා අඳුරු ස්වභාවේ ඒ වගේ දෙවල් එනවා. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරගෙන ගමන් එතෙන්ට මොයිශ්්‍යය එනකොට ක්‍රමක්‍රමයෙන් මේක කියනවා අපි නිකං සෙන්ට එක කියලා. ඒ සෙන්ට එක හරිය තියෙන ස්පීඩ් එක වැඩියෙනකොට. අන්න ඔන්න අපි පැහැදිලි කරනවා දැන් මෙන්න අඩු පීඩන කලාපය. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩියනකොට පීඩනාව පාතය ඊට පස්ස තම සුලිකුණාට බවට පරිවත්තනය. කවදක්ව සුලිකුණාටුවක් එක පාට ඇවිල්ලා දාන්නේ. ඔය විදිහයට වර්තනයක් වෙන්නම ඕනෑ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගගේ එක්කෙන ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝදුරට අඩු සයිකලෝන් තම ඇවිල්ල තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැලමෙන ස්වභාවයක් තියෙනවනම් ඉදිරි දින කීපය තුළ මට තියෙන එක්ස්පිරියන්ස් අනුව මේක අඩු පීරණ කලාප පීරණාව පාත මත්තමට යන්න පුළුවන් සුලිකුණාර කියන වචන දැම්මමං කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්වේ දැනට තියනොට වඩා වැඩිවීමත් තියෙන. එතට මේක ඇවිල තාව කාලික ප්‍රශ්නය. එතවට මේ සිිස්ටම් එක ඉන්දියන් හරි කොහටරි ගියාට පස්සේ ආය නෝමල් තත්වට එනවා එතකොට ආයෙත් අර සුපුරුදු ආකාරයේ හවස්ජාමේ වැසි හෝගයකුළුන් සහිත වැසි අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂාපතනයක් බලාපොරොත්තුවෙන් බෑ කියන එක එකන බිලෝ යනවා කියන එක. හැබැයි ජනවල් ටික වැඩි කරනවා කියන එක පේනවා හැබැයි ඒව තියෙන්නේ අර ගනිත ආකෘතියලින් ගන්න ප්‍රතිප. එවත් චේන්ජස් එන්න පුළුවන් හැබැයි චේන්ජස් වෙනවන අපි අනිවාරයෙන් දින කීපයකට කලින් දැනුවත් කරන ඇති මං බොහොම ස්ථිතිවන්ත වෙනවා දෙරන නාලිකාවට මොකද හැමදාම ඔයවැනි වෙදර එකේ වෙනස්වීමක් එන කොට ඔගුල අපිට කතා කරනවා කතා කරලා මේක ජනතාවතරට ගෙනියනවා තින් ඇත්තටම ඒක ලොකු මෙහෙයක්. මොකද අපි වෙනම පොයිස්කට්ටයක් දුන්නට වඩා මේක ඉෆෙක්ටව මේක බලනයින්න මේ වැඩසටහන නිරන්තරයම බලනවා ඊට පස්ස අපෙන් ප්‍රශ්නත්තහනවා ති මං හරි කැමැති මේ වගේ දෙයක් අද දිනේ කරපය ගැනත් මං හරි සන්තෝසයනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එක පොසිබිල්ට එක වැඩි. එකන එක සාමාන්‍යෙන් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මට මේ වර්ෂාවක් ගැන්න අපි කතා කරන්න පැහැදිලි. හොඳයි අපි එතනින් ඉස්සරට මේ චෙන්ඩර් සම්පත් කොටුවයකුට මහත්මට වෙන දැන් එවැනි අනතුරු ඇඟවීමක් තියෙද්දි මේක නිල